කොරන ප්‍රදර්ශනය 550 ජාතක පුත් වහන්සේ ඇසුරෙන් ක්ෂාන්තිවාදී ජාතක කතාව. ශාන්තිවාදී ජාතක කතාව. ශාන්තිවාදී ජාතක කියවි ලබයින් සත් දහම් ප්‍රබෝධේ සදා ගනිත්වා නිවන් සුබෝධි. ඒකගේ නම ශාන්තිවාදී තාපසය කියන්නේ ඇත්තද බොල තාප ශාන්තිවාදීද? ඔව් රජතුමනි, මම ශාන්තිවාදී. අනේ ස්වාමීනි රජතුමනි, මේ වැදගත් තාපසතුමෙක්. ඔව් රජතුමනි, අපිට දැන් ලස්සන බණක් පවහක් කිව්වා. ගානුන්ට බණ කියන හොර මනමාලයා මේක. අපේ නෑ ස්වාමීනි නෑ. එහෙම කතා කරන්නේ එපා තාපසතුමාට. කටවහපිය ගේ කුලිය වර්ණනනකොට මා සමග. අනේ රජතුමනි, ඇත්ත වශයෙන්ම එතුමා ගුණ යහපත් තාපසතුමෙක් රජතුමනි. කට මේකව මරා දමනවා මෙතනම. අනේ රජතුමනි එපා. අයියෝ අපිට බල කිව්ව තාපසතුමාට එහෙම නොකරන්න එපා ස්වාමීනි. මගේ රජමල් උයනට බලෙන් කඩා වැදුන මදිවට මගේ පරිවාර ස්ත්‍රීන්ට වසඟයට ගත්තු අමර. අනේ නෑ තාපසතුමනි. සේලෝ යතා ඒකසනෝ වාතේන මොනවා වාතේන නා සමීරති. මද්ද බලතා කියන්නේ කුමද්ද කියන්නේ? ඒවං නින්දා පසංසාසු මං පදකයාගෙන්වා තට ප්‍රශංසා කරන්න. මේ ශාන්තිවාදී ජාතක කතා විස්තරයට ඇතුළත් වන එක්තරා දෙබසකට